වේලාව උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ටීඩීගේ ජයන්ත. විෂ මද්‍රව්‍ය ඌද්‍ර මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා ඇරඹේ. එම ජාතික කර්තව්‍යයට ජනාධිපතිවරයා සියලු මාධ්‍යවල සහාය පතයි. ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ජාතික ගුවන් විදුලියටත් සම්මාන. මෙරට අපනයනංශයේ කැපී පෙනෙන වර්ධනයක්. වැසි සහිත කාලගුණයෙන් 12,000කට අධික පිරිසක් පීඩාවට. දිස්ත්‍රික්ක 11කට නිකුත් කළ නායම් අනුතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලාත්මකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 80යි. අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සංචාරයක. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද තරග බිමට. දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද කළ හැකිවත් විශ්ව මද්‍රව්‍ය ඌද්‍ර රටෙන් තුරන් කිරීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී කිසිදු විවාදයකට ඉඩක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියයි. විශ්ව මද්‍රව්‍ය ඌද්‍ර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙලක් වෙනුවෙන් රටම එක් විය යුතු බව ජනාධිපතිවරයා පැවසුවේ විශ්ව මද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ පසුරුවේ පැවති හමුවට එක්වෙමිනි. තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේද ජීවිත අවදානමට ලක් කර ඇති විශ්ව මද්‍රව්‍ය ජාවාරම් මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබේ. අපරාධ බොහොමයකට එය මග හෙළි කරන බව නිර්ණය වී ඇත. ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය කාර්යක්‍රම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගීත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් මගින් විශ්ව මද්‍රව්‍ය මුලිනුපුටා දැමීම අවශ්‍ය බව රජය හඳුනාගෙන තිබේ. එම ජාතික අරමුණ කරා ළඟා වීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ. පුළුල් ප්‍රචාරක ක්‍රියාවලියක් මගින් විශ්ව මද්‍රව්‍ය ඌද්‍ර පිළිබඳව සමාජයේ දැනුවත් කිරීම එහි අරමුණකි. එම ප්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී විද්‍යුත් සාමුද්‍රිත මාධ්‍යවලින් ලබාගත හැකි දායකත්වය පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. විශ්ව මද්‍රව්‍ය ජාවාරම හා ඒ හා බැඳුණු අපරාධ කල්ලිවල මුල්‍ය බලය ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍යාන්ත්‍රණය හා නීතිය විධානයේ ආධිපත්‍ය පවා බිඳ දමමින් රටත් සමාජයත් විනාශ කරන අන්දම ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මෙම ඌද්‍රට තවදුරටත් ඉඩ තැබීමට රජය සූදානම් නැත. ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සමගයේ දායකත්වය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. පසුගිය සමයේ දේශපාලන සායතිව වර්ධනය වූ මෙම අපරාධ මේ වන විට රටත් සමාජයත් දැඩිව වෙලාගෙන ඇති අන්දම ජනාධිපතිවරයා සිහිපත් කළේය. පොලිසිය, රේගුව, මෝටර් ප්‍රහාණ දෙපාර්තමේන්තුව, ආගමන ගුණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතනවලින් ඒ සඳහා ලැබී ඇති සහාය පිළිබඳව ජනාධිපතිවරයා කරුණු දැක්වීය. නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම ජාතික ව්‍යසනය පරාජය කිරීමට සැමට පැවරී ඇති අත්හළ නොහැකි වගකීම ජනාධිපතිවරයා ඒදී අවධාරණය කළේය. රටම එකට ජාතික මෙහෙයුමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන බ්‍රහස්පතින්දා පැවැත්වේ. ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පෙරවරුවේ පැවැත්වින. දැකුම් කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් ලෙස දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්ව මෙවර සම්මානවල සංවිධානය කර තිබුණි. අංශ 9ක් යටතේ රන් සම්මාන 17ක්, රිදී සම්මාන 29ක්, ලෝකඩ සම්මාන 38ක්, කුසලතා සම්මාන 47ක් හා ජුරියේ විශේෂ සම්මානයක් ලෙස එහිදී පිරිනැමුණු සමස්ත සම්මාන සංඛ්‍යාව 132කි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටද එහිදී සම්මාන හිමි විය. සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් නිෂ්පාදිකා ෆාතිමා රාසියා ජවහමනවිය කේවලංශයේ ලෝකඩ සම්මානය දිනාගත්තාය. ජාතික ගුවන් විදුලියේ සිටි FM නාලිකාවට සිංහල රේඩියෝ අංශයේ කුසලතා සම්මානය හිමි විය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මද්‍රව්‍ය රටපුරා ව්‍යසනයක් බවට පත් ඇතැයි ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. සමාජයේ සෑම තලයකටම ඒ මෙවැනිට පැතිර ගොස් අවසන්ය.
ආරක්ෂකංශවල ඇතැම් පිරිස් මෙන්ම පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ද මද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව නිරීක්ෂණය වේ. මේ වෙනුවට රට තුළ මද්‍රව්‍ය නිෂ්පාදනය කරන තත්ත්වයක් පවතී. මෙම තත්ත්වයෙන් මැඩ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවක් පත් කර තිබේ. මහා සංඝරත්නයේ ප්‍රමුඛ සෙසු ආගමික පූජකවරු සෞඛ්‍ය අධ්‍යාපන ශිෂ්‍යවල නියෝජිතයෝ ඊට ඇතුළත් වෙති. ඒ සඳහා රටමකට වැඩසටහන අධීර 4ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන ඇමති ආනන්ද විජේපාල මහතා. මේ මද්‍රව්‍ය ව්‍යසනයෙන් මේ රටේ අනාගත පරපුරත් මේ රටේ පුරවැසිනුත් තරුණ පරපුරත් බේරා ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙලක් අපේ කාර්යභාරය අපි යොමු කරලා තියෙනවා. විශේෂයෙන් ඒ සඳහා වූ ජාතික උත්සවය ලබන 30 වෙනිදා සුකද්දාස ගෘහස්ත ක්‍රීඩාංගණයෙන් ආරම්භනවා. රටම එකට එකතු වෙලා මේ සිදු කරන ජාතික වැඩපිළිවෙලට මෙහෙයුම් යාන්ත්‍රණයක් හැටියට අපි මේ වෙනකොට දිස්ත්‍රික් මෙහෙයුම් යාන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඊට පස්සේ ප්‍රාදේශීය තල 4ක් ඔස්සේ අපි මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. උඩ ජාතික සභාව, දෙවෙනි එක දිස්ත්‍රික් මෙහෙයුම්, තුන්වෙනි එක ප්‍රාදේශීය මට්ටමින්, අවසාන එක මහා ජන ආරක්ෂක කමිටු 14 දක්වා හදලා තියෙනවා. ඒ 14 සම්බන්ධ වෙන මේ ව්‍යුහාත්මක වැඩපිළිවෙල දියත් කරලා සදාහටම මද්‍රව්‍ය මේ රටෙන් තුරන් කිරීමේ කාර්යභාරයට අපි මේ වෙනකොට අත ගහලා තියෙනවා. දුම්රිය රේදුරන් කණ්ඩායමක් ලබන මාසයේදී බඳවා ගන්නා බව නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා කියයි. ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්තේ. නාදුම්රිය බලවේග කට්ටල 5ක්ද ආනයනය කෙරේ. ඊට දාල ටෙන්ඩර් කැඳවීම මේ වසරේදී සිදු කරන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. බස් එකක් ගෙනවා වගේ දුම්රියක් ගෙන්න බෑ. දුම්රියක් ටේලමේඩ් වෙන්න ඕන කියන ලංකාවේ රේල් පිළිවෙලට සහ බිංගයේ උමං පද්ධතියට ගැලපෙන විදිහට අපි ටේලමේඩ් පැකේජ් එකකට තමයි දුම්රිය හදන්න ඕනේ. ඒකට ඩිසයිනින් පාර්ට් එක ලොකු කාලයක් ගත වෙන වැඩක්. මේ නිසා අපි සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඇනෝම ලබන අවුරුද්දේ මුල ලබා දුන්නත් දල වශයෙන් අවුරුදු දෙකමාරක වගේ කාලයක් ගත වෙනවා දුම්රිය කට්ටල 5 ලංකාවට එනකොට. නමුත් මේ වෙනකන් අපිට දුම්රිය සේවය පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා මානව සම්පත වැඩි කර ගන්න ඕනේ, භෞතික සම්පත වැඩි කර ගන්න ඕනේ. ඉතින් භෞතික සම්පත වැඩි කර ගැනීම පැත්තෙන් දැන් යනකොට ප්‍රසම්පාදන කටයුතු මේ වෙනකොට සිදුවන 2022-23 අවුරුදු වල අපි ප්‍රසම්පාදන කටයුතු සඳහා ඇනුම් කරන ලද අමතර කොටස් තමයි දැන් ප්‍රසම්පාදන කටයුතු යන්නේ. ප්‍රසම්පාදන මීට වඩා ක්‍රමවත්ව සහ පිළිවෙලකට කරන්න අවශ්‍යම දේවල් ගෙන්න ගන්න ඉක්මන් කරින්න වැඩ පිළිවෙලක් පටන් ගෙන තියෙනවා. අපි හිතනවා තව මාස 6ක් ඇතුළත වගේ යම්කිසි තැනකට අපිට මේක ගන්න පුළුවන් වෙයි කියලා. ලබන මස මුලදී ආයුර්වේද වෛද්‍යවරුන් 304 දෙනෙකු මඳවා ගන්න බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස් මහතා කියයි. දේශීය වෛද්‍ය ක්‍රම සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට යොදා ගන්නා බව ඔහු සඳහන් කළේය. ආයුර්වේද සිද්ධ යුනානි කියන ඒ උපාධාරීන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද පොදු ලේඛනයකට අනුව තමයි පත්වීම ලබා දෙන්නේ. නොවැම්බර් 3 වෙනිදා මේ පත්වීම ලබා දුන්නාට පස්සේදී අපි ඊළඟට ඉතුරු පුරප්පාට සඳහා අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කරනවා. ඒ ලැබෙන ප්‍රමාණය අනුව විටින් විට බඳවා ගැනීම කරන එක තමයි අපි කටයුතු කරන්නේ. මේ ආයුර්වේද වෛද්‍යවරු සිද්ධ යුනානි විතරක් නොවේ ඉතිරි කාර්ය මණ්ඩලයත් පුළුවන් හැකි ඉක්මනින් ලබා දෙන කටයුතු කරනවා. නමුත් අර මේවා ආයුධම්පත් කැඳෙව්වා බඳවා ගත්තා සේවයට යවන්න පුළුවන් රැකියාව නොවේ. ඒවට නිසි පුහුණුවක් අවශ්‍යයි. අපි පුහුණු කරමින් ඉන්නවා. ඉතින් පුහුණු කාලය අවසන් වෙච්ච ගමන්ම විෂමතාවයකින් තොරව ලබා දෙන්න කටයුතු කරනවා. මෙරට අපනයනංශය මේ වසරේ 3 වෙනි කාර්තෝ වන විට ඩොලර් කෝටි 1300කට ආසන්න ආදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා කියයි. අපනයනංශය මේ වසරේ මුල් මාස 9 තුළ ස්ථාවරත්වයක් සාක්‍රමවත් වර්ධනයක් අඛණ්ඩව පෙන්නුම් කරමින් ඩොලර් 1298 කෝටි 65 ලක්ෂ 20000ක සමස්ත ආදායමක් වාර්තා කර තිබේ. එය පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී 7%ක වර්ධනයක් බව කොළඹේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා පැවසීය. පසුගිය මාසයේ පමණක් වෙළඳ භාණ්ඩ අපනයන හා සේවා අපනයනංශ දෙකම ඇතුළත් සමස්ත අපනයන ආදායම ඩොලර් 146 කෝටි 97 ලක්ෂ 50000ක් දක්වා ළඟා වී තිබේ. ඒ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.3ක වර්ධනයකි. එමගින් ශ්‍රී ලංකාවේ අපනයනංශයේ ශක්තිය වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, ගෝලීය තරංකාරීත්වය මෙන්ම ගෝලීය තරංකාරීත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කළ උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කරන බව සභාපතිවරයා පැවසීය. ලංකාවේ අපනයන වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් ගන්නා උත්සාහය විශේෂයෙන්ම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම, අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කිරීම, අපනයන සංවර්ධන අමාත්‍ය සභාව හරහා අපි ගන්නා වූ ප්‍රතිපත්තිමය තීරණවල සාර්ථකත්වය මේ අපනයන ආදායම් වැඩි වීමට වෙහිම් බලපලා තියෙනවා. ඉතින් අපගේ ඉලක්කය තමයි ඉදිරි අවුරුදු 5ේදී රටේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කිරීම. අපි ඒ වෙනුවෙන් දැනටමත් අපේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරමින් ඉන්න අවසන් අදිරිය අපි ඉන්නේ. මේ විදිහින් 7%ක ආසන්න වූ වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉදිරි මාස 3ේදී අපි ඉලක්කය තමයි 8%ක 10ක වර්ධනයක් ලබාගෙන තුලින් ඉතා ධනාත්මක වර්ධනයක් මේ වසරේ ලබාගෙන ඒ ඉදිරි වසර කීපය සඳහා ඒ ධනාත්මක වර්ධනය දිගටම පවත්වාගෙන යමින් රට තුල අපනයන ශේෂ්ත්‍රයේ ඉතා විශාල ප්‍රගතියක් ලබාගෙන තමයි අපි ඉලක්කයලා තියෙන්නේ.
වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 3036කට අයත් පුද්ගලයෝ 12000ක අධික පිරිසක් පීඩාවට පත් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. නිවාස 481කට අර්ධහානි සිදුව තිබේ. මුළුමනින්ම විනාශ ඇති නිවාස සංඛ්‍යාව 2කි. මරණ 4ක් වාර්තා වී තිබේ. ගිනිකොණ දිග අරාබි මුහුදේ පවතින පීඩනාවපාතය ගිනිකොණ දිග මුහුද හරහා ඊසාන දිශට ගමන් කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. එම නිසා දිවෙන වටා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩි විය හැක. එබැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. බෙන්ගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල බහුදින දිව රාත්‍රාවට සැලකිලිමත් වන්නයි කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ දිස්ත්‍රික් 11ක් සඳහා නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබේ. එබැවින් නායම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් යුතු බව එම සංවිධානය කියයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස් වෙයි. අභාප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 7 දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවේදී අද සාකච්ඡා කරේ. ලොහාන් රත්අත්තේ, හින් මහත්තයා ලියනගේ, ඩික්සන් ජේ පෙරේරා, ආචාර්ය මර්වින් ඩී ද සිල්වා, වාජී පත්මසිරි, ආර්.එම්.ආර්. චූලබණ්ඩාර සහ මානික වාසකර කනක සභාපති එලවෙන්තන් එම 7 දෙනායි. මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා මියගොස් අදට වසර 17ක් සපිරේ. ඔහු තම ජීවිත කාලයෙන් අඩ සියවසක්ම මෙරට සංගීත ශේෂ්ත්‍රය වෙනුවෙන් කැප කළේය. ශ්‍රී ලංකාවට ඔපෙරා කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. 1960 දශකයේ ඔහු ගුවන්විදුලිය වෙනුවෙන් ගීත නාටක රසක් නිර්මාණය කළේය. වේදිකා නාට්‍ය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසකට සංගීතය අධ්‍යක්ෂණය කර ඇති ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා ඒ වෙනුවෙන් පිදුම් ලබා ඇති සම්මාන සංඛ්‍යාව මහත්ය. ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට ඔහු කළ සේවය ගෙමින් රුහුණු විශ්වවිද්‍යාලය ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීය. ජාතික ගුවන්විදුලිය දැනට ප්‍රචාරය වන ප්‍රධාන ප්‍රවෘත්ති තේමා වාදනය නිර්මාණය කළේ ඔහුයි. ඒ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතාංශීය උපදේශකවරයෙකු ලෙසද කලක් සේවය කළේය. දක්ෂ ගායකයෙකු හා වාදකයෙකු ජේ.ඒ. මිල්ටන් පෙරේරා කලාකරුවා මියගොස් අදට වසර 34 සපිරේ. ඔහු ගීත 3000ක් පමණ ගායනා කර තිබේ. කුරුළු බැද්ද චිත්‍රපට වෙනුවෙන් ගැයූ අරුණ උදේ ගීතය ඔහුගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනයයි. මිල්ටන් පෙරේරා කලාකරුවා හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය අඛණ්ඩව වසර 5ක් හිමි කර ගැනීමට සමත් විය. දිවෙන පුරා සිසුන් අතර නිර්මාණශීලීත්වයේ දිරිගැන්වීමේ හා බෞද්ධ වටිනාකම් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ රාජකීය විද්‍යාලීය බෞද්ධ සහෝදරත්වය සංවිධානය කළ සංකල්පනා 2025 තරගාවලියේ උපහාරුල්ල විද්‍යාලීය නව රංගනයේදී අද පසුරේ පැවැත්වේ. තරගාංශ 6ක් වයස් කාණ්ඩ 4ක් යටතේ පැවැත් තරගාවලියට දියුණු ප්‍රා පාසල් 200කට අධික සංඛ්‍යාවක්, නිර්මාණ 2500කට අධික සංඛ්‍යාවක් යොමු කළේය. එදී ජයග්‍රහණය කළ සිසුන්ට සාතිකා ත්‍යාග පිරිනැමීම අද සිදුවේ. ව්‍යවසායක හා රාජකීයක වන ආචාර්ය WK.H. වැගපිටිය මහතා ඒ ප්‍රධාන ආරාධිතයයි. කොළඹ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය දිනයට සමගාමීව සංවිධානය කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර උපහාර ප්‍රණාමුල්ල විද්‍යාලයේ ජෙරමිස් දියස් ශාලාවේදී අද පසුරේ පැවැත්තේ. සොක්‍රටිස්ගේ හදවත යන එහි තේමාවයි. මහාචාර්ය ආර්යරත්න තුගල මහතා ප්‍රමුඛ විද්‍යාර්ථ හා කලාකරුවෝ රැසක් ඊට සහභාගී වෙති. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද 80 වන සංවත්සරය සමරයි. 1945 ඔක්තෝබර් 24 වෙනිදා එම සංවිධානය නිල වශයෙන් ස්ථාපිත කෙරිණ. එක්සත් ජාතීන් යන නම එරට යෙදුවේ ඇමරිකානු ජනාධිපතිවරයෙකු ෆ්‍රැන්ක්ලින් රූස්වෙල් මහතායි. 1945 ජූනි 26 වෙනිදා රටවල් 51ක් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට අසන් තැබූ අතර එම ප්‍රඥාප්තියේ වළංගු භාවය ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඓතිහාසික පළමු සභාවාරය 1945 ඔක්තෝබර් 24 වෙනිදා ලන්ඩනයේදී පැවැත්විණ. ඊට සමගාමීව සෑම වසරකම ඔක්තෝබර් 24 වෙනිදා එක්සත් ජාතීන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. 1955 දෙසැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලැබිය. බ්‍රිතාන්‍ය ජාතික ග්ලැඩ්වින් ජෙප් මහතා එක්සත් ජාතීන්ගේ පළමු මහලේකම්වරයායි. ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන ලොව එකම හා විශාලතම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එක්සත් ජාතීන්ගේ සාමසාධක පිරිස් 1,20,000ක් පමණ වේ. ඔවුන් මහද්වීප 4ක සාමක්‍රියාදාමයේ නිරතව සිටිති. රටවල් 75ක ජීවත්වන කෝටි 9ක ජනතාවගේ සාගරින් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ලෝක ජනගහනයෙන් 58%කට ප්‍රතිශතීකරණයට ලබා දීමටද එම සංවිධානය හවුල් වේ. ප්‍රමුඛ පුවත ඔබ
ඔබ වෙත ගෙන ආවේ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සුපිරිවිකි දන්තාලේපය ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පළාත් නිශ්චිත අරමුදලින් සහ රේඛීය අමාත්‍යාංශ මගින් ලැබී ඇති මූල්‍ය ප්‍රතිපාදනවලින් මේ වසර තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සිදු කරන සංවර්ධන කටයුතු ප්‍රගතිය සොයා බැලී. ඒ සඳහා සංවිධානය කළ සාකච්ඡාවක් මොනරාගල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වින. පළාත් පාලන ආයතනවල දැනට ක්‍රියාත්මක කරන කර්මාන්තා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව එහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරින. සියලු සංවර්ධන ව්‍යාපෘති මෙම සරවසන්වීමට පෙර නිම කරන්නයි ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපලි ජයසේකර මහතා ආයතන සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB First Home Owner නිවාස ණය. දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75%ක අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක්. ජාතික සැපයුම් දාමදින සමරුම් උළෙල කොළඹදී අද පැවැත්තේ. ශ්‍රී ලංකාවේ සැපයුම් දාමේ බලගැන්වීම ගෝලී පරිදර්ශනය තුළ නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව යන්න මෙවර එහි තේමාවයි. සෑම වසරකදීම ඔක්තෝබර් 24 වෙනිදා ජාතික සැපයුම් දාම දිනය ලෙස රජය නම් කර ඇත. ඊට සමගාමීව මෙම සැමරුම් උළෙල පවත්වන බව සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ සභාපති ලිලන්ත සුබසිංහ මහතා පවසයි. ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලද මෙහිදී පිරිනැමේ. NSB First Home Owner යං කාලෙම යං ඒකට First Home Owner නිවාස ණය. දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75%ක අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක්. දෙමාපියන් සමග එක්ව මෙම නිවාස ණය සඳහා අයදුම් කළ හැකි. ගේත් තරුණයි ඔයත් තරුණයි යං කාලෙම යං ඒකට. වැඩි විස්තර සඳහා ළඟම ඇති NSB ශාඛාවෙන්. ආර්ථික පුවත් 2025-2026 මහකන්නේ තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩ ඉරුඟගා ව්‍යාප්ත කෙරේ. දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් බඩ ඉරුඟගා කෙන්න සියඹලාණ්ඩුව මොනරාගල බිබිල සහ බුත්තල ප්‍රාදේශීයකම් කොට්ටාශ මූලික කරගෙන දිස්ත්‍රික්කයේ පුරා අක්කර 50කින් යුත් යාය 75ක් ස්ථාපිත කරන බව මොනරාගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ SMS උදයංගනී මහත්මිය පවසයි. ඒ සඳහා අවශ්‍ය බීජ කිලෝ 26250ක් ගොවින සපයන අතර එම බීජ ගොවින්ට සැපීම මේ වෙනුට සිදුවේ. ශක්තියේ හඬ අවධානය පිණිසයි. හම්බන්තොට බස් නැවතුම්පලේ සිට සෑම දිනකම පස්වරු 6:00ට ධාවනය කරන අඩිසියේ සූර්ය බස් රථයේ අවසන් ගමන් වාරය රාත්‍රී 7 දක්වා දීර්ඝ කරන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. නගරයේ වෙළඳසැල්වල සේවය කරන සේවකින්ගේ සේවාමුරය අවසන් වන්නේ රාත්‍රී 7ටයි. හම්බන්තොට රෝහලට රෝගීන් බැලීමට හෝ වෙනත් කාර්යන් සඳහා පැමිණෙන ජනතාවද අවසන් බස් රථයේ ධාවන වන අවස්ථාවට පැමිණීමට නොහැකි වුවහොත් පසුදා අලුයම තෙක් එහි රැඳී සිටිය යුතුය. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කරන්නයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඉපලපු සෑමදී ඇති එකම තැන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. බටහිර ඉවුර එක්කර ගැනීමට ඊශ්‍රායල ගෙන ඇති තීරණය ගාසා තීරයේ සටන් විරාමයට සැබවින්ම තර්ජනයක් වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මහතා කියයි. ඇමරිකා මැදිහත්ව ක්‍රියාත්මක කළ සටන් විරාමයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ඊශ්‍රායල බලා පිටත් යාමට පෙර ගුවන්තොටුපළදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු ඒ බව සඳහන් කළේ. බටහිර ඉවුර කිසිදා ඊශ්‍රායලට එක් නොකරේ. ඒ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තිය නොවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේ. බටහිර ඉවුර දැනගැනීම සඳහා ඇඳා ගැනීම සඳහා යෝජනාවකට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගියදා ලබා දී තිබුණි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඉපලපු සෑමදී ඇති එකම තැන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ක්‍රීඩා පුවත් ලෝක කුසලන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට ආරම්භයි. ඉන්දියාව සහ නවසීලන්තයේ ඊයේ පෙර තරගෙන් ලකුණු 53ක ජයගත් කර ගැනීමට ඉන්දියාව සමත්ය. ඩක්වර්ත් ලුයිස් න්‍යායට අනුව ජයග්‍රහණ තීරණය කෙරෙන. බහරයිනේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලියේදී ඊයේ පැවති පිරිමීට 1500 සව්වේ රණ පදක්කම දිනා ගැනීමට ලහිරු අචින්ත සමන් ක්‍රීඩකයා සමත්ය.
තරග අවසන් කිරීමට ඔට්ටු ගත වූ කාලය විනාඩි 3.57කි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇති වුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසී ඇති වේ. ප්‍රවෘත්තියසන් කිරීමට යාලි සිරස්තල. විශ්වමද්‍රව්‍ය උදුර මුල්නුපුටා දැමීමේ රටමකට ජාතික මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා ආරම්භයි. එම ජාතික කර්තව්‍යයට ජනාධිපතිවරයා සියලු මාධ්‍යවල සහාය පතයි. ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ජාතික ගුවන්විදුලියට සම්මාන. මෙරට අපනංශයේ කැපී පෙනෙන වර්ධනයක්. වැසි සහිත කාලගුණයෙන් 12000කට අධික පිරිසක් පීඩාවට. දිස්ත්‍රික්කයේ 11කට නිකුත් කළ නායම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලාත්මකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 80යි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සංචාරයක. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද තරග බිමට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.